පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. වදකේ දේව දත්තාමි චෝරේ අඟුලිමාලගේ ධනපාලේ රාහුලේ චේව සම්පත්ත සම මානසා තමන්ට වෛර කර දේවදත්තට තමන් මැරීමට පැමිණි ධනපාලතුට මෙන්ම තමන්ට ජාතක වූ රාහුල කුමරුට එකලෙස මෙත් අතිරවීම තුලින් සමානාත්මතාව උගන්වපු දහමක් තමයි බුදු දහම. ඒ උත්තරීතර දහමෙහි ආශිර්වාදය ලද අපි සැබවින්ම ඒ උත්තරීතර දහමෙහි ඉගැන්වීම් පසෙක තබා අඳුරේ අතපත දාන පිරිසක් බවට පත් අපට හැගෙන අවස්ථා නැතුවම නොවේ. ආදරණීය දෙමාපියනි, අපි අපේ අවධානය හරියට වීඩියෝ යොමු කරමු. සබදාපි කඳුනාවෙනු උනුන් පරයා නැගින සුනිලදිය දහරගෙමු එකම ගඟකට වැටෙන වියරුගිනි දැල්නොයමු වනය අවුලා තබන මිහිර දෙන වැස්සෙමු පැවෙන කැලයක වහින දර්ශන මෙන්ඩිස් කිවිදුම් තමන්ගේ කඳුළු මිටියාවත කියන පොතට ඇතුළත් කරපු අර්ථාන්විත පැටපෙනක් තමයි ඒ. ශ්‍රී ලාංකීය මහා හඩ පෞරුෂයක් වූ ගුණදාස කපුගේ මහා සංගීතවේදියාණන්ගේ මුයි. ගීතයක් ලෙස අපි ඒක අහලා තියෙනවා ඇති තරම්. නමුත් ඒක මම්මගේ කතාවට තෝරගත්තේ නිකම්ම නෙමෙයි. ලොකු හේතුවක් නිසා. ඒක අතකින් හේතුවක්ම නෙමෙයි. අත්දැකීමක් නිසා. මගේ ජීවමාන දෙසවන්ට සුණු මගේම නැගණියකදී ජීවමාන අත්දැකීමක් නිසා. ඒ මඩ පහළ පන්තියේ ඒ කියන්නේ අටවසරේ ඉගෙන ගන්න නැගණිය අත්විඳපු සත්‍ය සිදුවීමක්. ඒ මගේ නැගණිය ඉගෙන ගන්නේ මාතර ප්‍රසිද්ධ පාසලක. ඇයි තා උනාදෙන් ඉගෙන ගන්න දක්ෂ නැගණියක්. නමුත් දැන් ඇයට පාසල පිළිබඳව මෙන්ම ඉගෙනුම් පිළිබඳවද පැවති උනන්දුව ආදරය අඩු වෙලා. දෙමාපියනි, ඔබ දන්නවද ඒ මොකද කියලා? මම හිතන්නේ ඔබට අනුමාන කරන්න බැරි වෙයි. ඒ ඔබ අපි නොහිතන පැත්ත මේ කතාවේ තියෙන නිසා. ඇය ඇගේ පාසලේ මිතුරියන් කිහිප දෙනෙක් විසින් කොම් කරනවා, වෙන් කරනවා. ඒ මොකද දන්නවද? ඒ මගේ නැගණිය දුප්පත් කියලා. ඇගේ දෙමාපියන් රජයේ රැකියාවක් කරන්නේ නැහැ කියලා. බෑග, ඇඳුම්, සපත්තු තුන හැමදාම එකක් කියලා. ඒ එක හේතුවක්. අනෙක ඒ ගැහුවම ඔබ තවත් ඇති ගනිවි. ඒ ඇය ඉගෙන ගන්න දක්ෂ නිසා. ඇය පරාජය කරන්න බැරි නිසා. මම කිව්වේ ඇගේ අනිත් මිතුරන්ටත් වඩා ඇයට වැඩි ලකුණු තියෙන නිසා. මේ පරතරය පුංචි ළමා සිත්වල ඇතිවීම ඛේදවාචකයක් බව දර්ශන මෙන්ඩිස් කියනු මීට දශක ගණනකට ඉහතදී මනාවට ඉහත ගී ගීතේ විවරණය කිරීම කෙතරම් අපූර්වද. අපේ සමාජය අපට උගන්වන්නේ අනික ඵලයා යන්න, ආත්මාර්ථකාමී වෙන්න. ඊ අවසන් ඛේදවාචකයකදී තමයි මේ මගේ නැගණිය පුහුණු දෙන්නේ. අපේ සමාජය නැත කාලේ වපුල බීජවල අස්වැන්න තමයි මේ. ඒ මෑත ඉතිහාසය. ඒ මීට සියවස් 26කට පමණ පෙර ලොවට පහළ වූ අසහාර මිනිසා. අපේ අමාමැණි ලෝතුරා බුදු පියාණන් වහන්සේ. ඒ අපට දේශනා කළ ධර්මයේ ඇතුළත් වෙනවා. ඒ සමානාත්මතාව කියන උතුම් ගුණය. උන්වහන්සේ අවවාදයෙන් වගේම ආදර්ශයෙන්ද ලොවට පෙන්වුවා ඒ බව. ඒ උතුම් දහම් සැලෙනදී අපේ පරපුරේ ළමයින්ගේ කතාව තමයි මම ඉහතින් සඳහන් කරේ. ආදරණීය දෙමාපියනි, මේ පුංචි මට හිතෙනදී මේ සමාජ විවසනයේට හේතුව තමයි උතුම් දහමේ ඇසුර අපිට අහිමි වීම. ඒකට හේතුව තමයි දහම් පාසලේ අපිට දුරට تعلق වීම. දහම් පාසල් ගීතයේ සඳහන් වෙන මේ කරුණා මුදිතාදී ගුණ වඩන්නට අපිව සිරි මැන්රදන දහම් පාසල් තිබුණට එවපු අපේ දෙමාපිය වගේම අපිට පින්වන්තයි කියලා සිතෙන්නේ එම නිසාමයි. එම
දහම් පණිවිඩයේ සිසිල විඳින්නට තම දරුවන් සෑම ඉරිදා දිනකම දහම් පාසලට යොමු කරන්නේ කියන පණිවිඩය තබමින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දියණියක් නැති ගෙදර හරියට මල් ගහක් නැති මිදුල වගේ. මල් ගහක් නැති මිදුල හරියට දෙවිරුවක් නැති දෙවල වගේ. දෙවිරුවක් නැති දෙවල හරියට පුන් සඳක් නැති අහස වගේ. පුන් සඳක් නැති අහස හරියට දියණියක් නැති ගෙදර වගේ.